හරි ළමයි එතකොට මේ ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර්ස් කියන එක යටතේ අපිට ලංකාවේදී මේවා විතරයි දැනට කරන්න අවස්ථාව හම්බෙන්නේ. එතකොට 2025 නොවැම්බර් මාස වෙනකොට ලබන අවුරුද්ද වෙද්දී අර ශේෂ්ත්‍රාණි ටිකත් ඕපන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ මොන එක කරත් N4 එක හෝ JFT A2 level එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේවත් එක්ක අනිවාර්යයෙන්ම ජපන් ඉගෙන ගත යුතුයි. හරි. එහෙනම් හැමෝටම අරිගතෝ ගොසයිමස්. තවත් වීඩියෝ එකකින් හම්බෙන්න. අරිගතෝ ගොසයිමස්. තමයි මේ නර්සින් කෙයා එක තියෙනවා. ඒතකොට මේ නර්සින් කෙයා කියන්නේ මේ කෙයා ගිවර් කියන එක. ඒක යටතේ අපිට ඉංග්‍රීසි වලින් සහ ජපනිස් වලින් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆුඩ් සර්විස් කියන්නේ රෙස්ටෝරන්ට් සම්බන්ධව ඒක අපිට ජපනිස් වලින් විතරයි කරන්න පුළුවන්. ඇග්‍රිකල්චර් එක තියෙනවා ඒක ජපන් සිංහල වලින් කරන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් එක තියෙනවා ඒක නම් තාම මම කිව්වේ නැහැ ළමයි. බිල්ඩින් ක්ලීනින් සම්බන්ධව තියෙනවා ඒකත් කිව්වේ නැහැ මම. ඇකමන්ඩේෂන් ඉන්ඩස්ට්‍රි එක තියෙනවා ළමයි. මේකත් ඒ කියන්නේ ඇකමන්ඩේෂන් කියලා කියන්නේ හොටෙල් සම්බන්ධව. මේකත් ඉංග්‍රීසි සහ ජපනිස් වලින් වගේ පුළුවන් වෙයි. එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් එක තියෙනවා. ඊළඟට ඔටෝමොබයිල් ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ මේක මේ ඩ්‍රයිවිං ජොබ් සම්බන්ධව තියෙන්නේ. ඔය ගොසයමස් ළමයි අදත් උදේම වීඩියෝ එකක් දාන්න හිතුවා ජපන් ගැනම තමයි. ඉතින් මේ SSW ස්පෙෂල් නැත්නම් ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර්ස් කියන එකේ යටතේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අපිට දැන් මේකේ ශේෂ්ත්‍ර මමත් කියලා තියෙනවා ශේෂ්ත්‍ර 16ක් විතර තියෙනවා 16ටම යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ N4 එක හරිය නැත්නම් JFT A2 level එක පාස් වුණාට පස්සේ සහ ස්පෙෂල් ස්කිල් වර්කර් කියන ටෙස්ට් එක SSW එක්සෑම් එක පාස් වුණාට පස්සේ ජපානයට යන්න පුළුවන් කියලා. නමුත් ළමයි ජපානයේට දැනට ලංකාවේ තියෙන්නේ මේ SSW වල එක්සෑම් 9ක් තමයි දැනට තියෙන්නේ. හරිද මම මේ 9 කියන්නම්. චුට්ටක් ඉන්න.